දවසේ අලුත්වන පුවත් දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. පසුගිය දිනවල දැඩිව කතාබහට ලක් වූ සෙනහසේ නවාතැනේ ලොකු අයියා නොහොත් ඉසුරු ගැන ගොඩක් දෙනා මේ දිනවල කතා කරන්නේ අමාලිගේ මරණය හේතුවෙන්. ඉතින් කවුරුත් හිතුවේ නැති විදිහට සෙනහසේ නවාතැනේ සිටි ඉතාමත් කාර්යශූර කාත් එක්කම ඉතාමත් සහයෝගයෙන් කටයුතු කළ ඒ වගේම සමාජ මාධ්‍ය හරහත් ඉතාමත් ජනප්‍රිය තරුවක් ලෙස අමාලි හඳුන්වන්න පුළුවන්. අමාලි වගේම සුනීතත් ඇත්තටම සෙනහසේ නවාතැනේ සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රිය යුවලක්. ඉතින් ඇත්තටම මේ දෙදෙනාගේ මරණයත් එක්ක ගොඩක් දෙනා කම්පාවට පත් වුණේ ඇත්තටම මේ දෙන්නාට ගොඩක් ආදරය කර අයට ඉතාමත් ඛේදනීය පුවතක් බවට මේ පුවත පත් වුණා. ඉතින් ඒ වගේම අමාලිගේ මරණයත් සමග නැවතත් ලොකු අයියා කරලියට පැමිණ තිබෙන්නේ අමාලිගේ මරණය බාර ගැනීමට නිවැසියන් ඉදිරිපත් වීම හේතුවෙන්. කෙසේ නමුත් අමාලිගේ මරණය ලොකු අයියාගේ වියදමින් සිදු කරන බව ලොකු අයියා ප්‍රකාශ කළත් අමාලිගේ නිවැසියන් විසින් එය ප්‍රතික්ෂේප කළා. කෙසේ නමුත් ලොකු අයියා ඉතාමත් ආදරයෙන් හැදූ වැඩූ අමාලි මියගියන් පසුව ඇත්තටම ඔහු මානසික බිඳවැටීමකට ලක් වූ බවට තමයි තොරතුරු වාර්තා වුණේ. ඉතින් ඉතාමත් ආදරයෙන් සැලකූ අමාලි සහ සුනීතා මියගියන් අනතුරුව ලොකු අයියාත් මානසික ව්‍යාකූලතාවයකට පත් ඇති බවට ඔහු ප්‍රකාශ කළා. ඉතින් ඒ වගේම අමාලි වෙනුවෙන් සංවේදී සටහනක් තබා ලොකු අයියා ප්‍රකාශ කර තිබුණේ අමාලි නැති වෙයි කියලා කිසි දිනක නොසිතූ බවයි. ඒ වගේම මිය යාමට කලින් දිනේදීත් අමාලි ලොකු අයියා සමග ඉතාමත් සුහදව කතා කළ අයුරු ඔහු ප්‍රකාශ කරා. ඒ වගේම එහි වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙතත් මුදා හැරීමට ඔහු කටයුතු කර තිබුණා. ඉතින් ඇත්තටම මේ සිදුවීම සම්බන්ධයෙන් ලොකු අයියා නැවත කතා කිරීමට අකමැති බවත් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මියගිය සැමට පින් පිණිස නැවතත් සෙනහසේ කැදැල්ලක් ඉදි කරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම අමාලි සහ සුනීතා ඇතුළු සෙනහසේ නවාතැනේ මියගිය සියලුම දෙනා වෙනුවෙන් අලුත් කැදැල්ලක් ඉදි කොට ඔවුන්ට පින් පිණිස තවත් වැඩිහිටි අයට රැඳී සිටීමට ලස්සන නවාතැනක් සාදා බාර දෙන බවට තමයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ වගේම ඉතාමත් ආරක්ෂකව සුවදායි ආකාරයෙන් මෙම සෙනහසේ නවාතැන ඉදි කරන බවට තමයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ. සෙනහසේ නවාතැනේ මියගිය ගොඩක් දෙනාට ලොකු අයියා විසින් තමයි අවසන් කටයුතු සිදු කර තිබුණේ. ඒ වගේම ඔහුගේ ධන පරිත්‍යාගයෙන් සියලුම දේ සිදුකොට මෙවැනි කතාවක් අහන්න ලැබීම ගැන ඇත්තටම කනගාටුදායක පුවතක් බවටත් ඔහු ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් අමාලිගේ දේහය අමාලිගේ නිවසියන් විසින් බාරගත් බවට තමයි තොරතුරු වාර්තා වුණේ. ඉතින් ලොකු අයියාට තවත් සෙනහසේ නවාතැනක් ආරක්ෂිතව සුවදායි ආකාරයට සාදා ගන්න හැකියාව ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තවත් වැඩිහිටි අයට සෙවණ දීමට එම සෙනහසේ නවාතැනට හැකියාව ලැබේවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.